හෙලෝ අදත් ගයිස් කට්ටියට ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපි හදන්නේ සුපිරි කෑමක්. එහෙනම් ඉතින් කට්ටිය subscribe කරලා like කරලා share කරලා වීඩියෝ එකට එමු. එහෙනම් අද හදන්නේ අර මසාලා මුරුක්කු කියලා මේ රවුම් මුරුක්කු අර රුපියල් 10ට තියෙන රවුම් මුරුක්කු වලින් අර රටයිනි දාලා පේස්ට් එකක් හදලා වෙනම ආතල්ලයක් දෙන්න හදන්නේ කට්ටිය ට්‍රෙන්ඩින් යන කෑමක්. එහෙනම් අද වීඩියෝ එක සෙට් වෙනවා ගයිස්. එහෙනම් ගයිස් මුලින්ම අපි ගන්නවා බෙන්ඩර් කප් එක. මෙන්න ගයිස් අපේ වාණ්ඩේ බෙන්ඩර් කප් එක. මේකට මුලින්ම දානවා ගයිස් රටයින්දි. ඇට අයින් කරගත්ත රටයින්දි ඇට ඉවත් කරගත්ත ඇට ඉවත් කරගත්ත රටයින්දි ඔක්කොම ටික දානවා ගයිස්. හොඳින් දාගන්න ඔක්කොම ටික. ඊට පස්සේ දානවා ගයිස් මොනවාද මේ සීනි. සීනි දාගන්නවා. සීනි ඔක්කොම ටික දාගන්න. දිය වැඩියවත් නැත්නම් ඔක්කොම දාගන්න. ඔන්න දීලා දාගන්නවා මිරිස් කුඩු. කතුරක් නැත කමන්න. කතුරක් නැහැ. කතුර ගේනකම් ගයිස් අපි දාගන්න ලුණු දාගන්න ඕනේ. මේ මතින් සුවල්පයක් නැත්නම් කියලා එනවා ගයිස්. මේ සුවල්පයක් දාගත්තා. කතුරක් ගෙනා ගයිස්. කතුරක් දාගන්න. කතුරක් දාගන්න නැහැ. මිරිස් කුඩු සුවල්පයක් දාගන්නවා. කතුරක් දාගන්න එපා. අර අම්මට සිබිම ඉවරයි. අවුල නැහැ ගණන් ගන්න එපා. කොහොම තමයි කෑමක් හදද්දී. මිරිස් කුඩු සුවල්පයක් දාගන්නවා. මිරිස් කුඩු සුවල්පයක් දාගත්තා ගයිස්. එහෙනම් මේ ඔක්කොම ටික මෙහෙම වහලා බුරුම් ගාලා බෙන්ඩර් කරන් එන්නම් ගයිස්. එහෙනම් එතකම් වීඩියෝ එක රැඳිලා ඉන්න. එහෙනම් අපි බෙන්ඩර් කරගෙන ආවා. මේ දින ගයිස් අපි බෙන්ඩර් කරගත්ත පේස්ට් එක අපි නම් මේ මුරුක් වලට දාමු. මේ විදිහට දාලා ගයිස් ආයි සුපිරියක් වෙයි කියලා හිතමු අපි. කාලා බලමු අන්තිමට. ඊට පස්සේ මේ ටික අතින් මෙහෙම කලවම් කරනවා ගයිස්. මේ කලවම් කරන්න ඕනේ. හොඳට කලවම් කරගන්න ඕනේ අදින් මේ හැම එකෙම ගෑවෙන විදිහට කලවම් කරගන්න. මං අරගත්ත බාස්කට් එකේ මට කලවම් කරගන්න බෑ මට. කමන්න අපි කොහොමද ෂේප් එක කලවම් කරගමු. ගයිස් අද කියන්න ඕනේ වීඩියෝ එකත් එච්චර දිග වීඩියෝ එකක් නෙවෙයි. අද හදන්නේ සුළු කෑමක් කරන්න දෙයක් නැහැ. ඉතින් කොහොම මොන හරි කරලා මේ වීඩියෝ එකක් දාන්න බෑ. ඔයාලට මගේ වීඩියෝ බලන්න ඉතින් ඉන්න කට්ටියට අනිවාර්යෙන් මම දවසට දවස් දෙකකට සැරයක් දවස් තුනකට එකක් වගේ වීඩියෝ එකක් එවන අනිවාර්යෙන්. ඒ නිසා ඉතින් මගේ ආදරණීය යාළුවෝ ටික මම හිතනවා අදත් වීඩියෝ එක ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා දෙයි කියලා. ගයිස් මේ විදියට ලස්සනට හදා ගන්න පුළුවන් අපිට. මෙහෙම හදාගෙන එන ඉතින් දැන් අපි අද හදාගෙන ඉවරයි. අපි එන මේක කාලා බලමු. वाव गाइस सुपीरी टेस्ट है मारू वारत दम्मा बाड़ने सुपीरी रहत निन्ने सब्सक्राइब करना लाइक करना शेयर करना एना कमेंट एक उदाहरण सुपीरी में क्या मगे आलू को पारिश्रमिक बुद्ध सरना याद रही जे सुपीरी मम केडीए कुक